සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් සිකුරාද දවස ධර්ම දක්ෂිනා ධර්ම දේශනා මාලාවේ ඔබේ ජීවිතයට ඊටාම වැදගත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ දියුණු කරගන්න උපකාර වෙන භාවනා ක්‍රම 10ක් පිළිබඳව එදා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ මුල් කරගෙන දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි අද ඔබ ශ්‍රවණය කරන්න. පිංගුතුනි, අද අපි මේ ගිරිමානන්ද සූත්‍රය බොහෝ වෙලාවට අපිට මේ රටේ යම් අසනීපයක් වුණාම ලෙඩක් වුණාම පිරිත් කියවනකොට සමහර වෙලාවට ගිරිමානන්ද සූත්‍රය කියනවා. එහෙම නැත්නම් බොජ්ජංග පිරිත කියනවා. අපි පිරිතක් හැටියට යම් ආශිර්වාදයක් මේ සූත්‍ර දේශනාවෙන් අපේක්ෂා කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දා මේ දේශනාව කරේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ, බොහෝම අසනීප වෙලා අසාධ්‍ය වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට මේ දේශනාව උගන්වනවා. ආනන්දේ ගිරිමානන්ද භික්ෂුවට ගිහින් මේ දස සංඥා ගැන කියලා දෙන්න. එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ දස සංඥා ගැන කියලා දුන්නට පස්සේ ගිරිමානන්ද භික්ෂුවගේ අර අසනීපය, ඒ රෝග තත්ත්වය, ඒ කායික වේදනාව එහෙම යටපත් වෙලා සුවපත් භාවයට පත් වුණා. නමුත් ඔබට අහන්න ලැබෙනවා, ඔබ අහලා ඇති බොජ්ජංග සූත්‍ර ගැන. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ මහා කස්සපත් තේර බොජ්ජංගේ දේශනා කරා. මුගලන් හාමුදුරුවෝ ගිලන් වෙච්ච වෙලාවේ බොජ්ජංග දේශනාව කරා. මොග්ගල්ලානත් තේර බොජ්ජංගේ කියලා. එතකොට ඇයි එහෙනම් මුගලන් හාමුදුරුවන්ට ගිරිමානන්ද ස්වාමින් වහන්සේට දේශනා කරපු දස සංඥා දේශනා නොකරේ? ඇයි මුගලන් හාමුදුරුවන්ට බොජ්ජංග ගැන දේශනා කරේ? පින්වතුනි, බොහෝ ස්වාමින් වහන්සේලා අතර නිවන් අවබෝධයේ පිණිස ඒ ස්වාමින් වහන්සේලා දියුණු කරන ගුණධර්මයන් තියෙනවා. අන්නේ ගුණධර්මයන් තුළ ඒ හිත දියුණු කරගත්ත කෙනෙකුට තමන් දියුණු කරන ලද ආධ්‍යාත්මික ගුණධර්ම සිහිපත් කිරීම තුළ, සිහි කරවීම තුළ, ඒ තුළ හිත පිහිටවා ගැනීම තුළ හිතේ ඇතිවෙන ප්‍රබෝධයේ ප්‍රසාදයත් එක්කම කායික රෝග සුවපත් භාවයට පත්වෙනවා. එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දස සංඥාවල් ගැන ඉගැන්වුවේ ගිරිමානන්ද භික්ෂුව මේ දස සංඥාවල් දියුණු කරලා හිටපු නිසයි. අන්නේ නිසා මේ ගිරිමානන්ද සූත්‍රයේ මේ තියෙන දස සංඥාවල් බුදුරජාණන් වහන්සේදා ඒ ගිලන් වෙච්ච ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ මුල් කරගෙන දේශනා කරත් මේ දස සංඥාවල් ඉගෙන ගැනීම තුළ, භාවනා වශයෙන් දියුණු කර ගැනීම තුළ අපට නිවන් අවබෝධය දක්වාම උපකාර වෙන ඊටමත් ගැඹුරු භාවනා ක්‍රම 10ක් දියුණු කරන ආකාරයේ මේ දේශනාව ඇතුළත් වෙලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම මේ ආරාමේ වැඩ සිටිද්දී අනාථපිණ්ඩික සිටුතුමා විසින් බුදුරජාණන් වහන්සේට පූජා කරපු මේ ආරාමේ වැඩ සිටිනකොට ගිරිමානන්ද කියන ස්වාමින් වහන්සේ බොහෝම අසාධ්‍ය තත්ත්වයට පත් වුණා. දුක්ඛිතෝ බාල්හ කිලානෝ කියලා සඳහන් වෙනවා. බොහෝම දුක්ඛිත විදිහට ගිලන් වෙලා තමන්ගේ අසනීප එන්නම වැඩි වෙලා බොහෝම අසාධ්‍ය මට්ටමක් ඇති වුණා. එදා ආනන්ද හාමුදුරුවෝ මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීපය ගැන දැනගෙන
බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක ඉඳමින් බුදුරජාණන් වහන්සේට සිහිපත් කෙරෙව්වා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බොහෝම ආබාධ මට්ටමට පත්වෙලා රෝගාතුර වෙලා. බොහෝම දුකසේ ගිලන් වෙලා වැඩ සිටිනවා. අන්නේ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ආනන්දය එහෙමනං ඔබ මේ දස සංඥාවල් හොඳට අහගන්න කීවා. ධාරණය කරගන්න. ඇයි ආනන්ද හාමුදුරුව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කටපාඩමින් දරාගත් ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියන ආනන්දය ඔබ මේ දස සංඥා හොඳට ඉගෙන ගන්න දරාගන්න ධාරණය කරගන්න. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට දස සංඥා ඔබට කියල දුන්න කියලා ඒ දස සංඥාවල් සිහිපත් කරවන්න. එතකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ මේ අසනීපේ රෝගය සුවපත් භාවයට පත්වේවි. අන්න බුදුරජාණන් වහන්සේට පමණක් තියෙනවා විශේෂිත ඥානයක්. ඒ තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ නුවණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ නුවණින් බලලා තමයි කෙනෙකුට අදාළ වෙන කෙනෙකුට උපකාර වෙන ධර්ම කොට්ඨාසය හරියට ඉලක්කයට දේශනා කරන්න. ඔබ දන්නවා චුල්ලපන්තක හාමුදුරුවෝ ගැන. එදා එකම ගාථාවක්වත් පාඩම් කරගන්න බැරි වෙච්ච චුල්ලපන්තක හාමුදුරුවෝ බොහෝම උත්සාහයක් ගත්තා. නමුත් උන්වහන්සේට එක ගාථාවක්වත් පාඩම් හිටියේ නැහැ. උන්වහන්සේගෙම එකම කුසේ උපන් සහෝදරයා තමයි මහා පන්තක. පැවිදි වෙලා රහත් වෙච්ච කෙනෙක්. එතකොට මහා පන්තක හාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා ස්වාමීනි මම මෙච්චර උත්සාහයක් ගන්න. අනේ මට එකම ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ. ඉතින් මහා පන්තක හාමුදුරුවෝ නොයේක් විදියට උපදෙස් දුන්නා. නමුත් කොයි විදිහට උත්සාහ ගත්තත් එකම ගාථාවක්වත් පාඩම් කරගන්න බැරි වුණා මේ චුල්ලපන්තක හාමුදුරුවන්ට. අවසානයේ තමන්ගේම සහෝදරයා වෙච්ච පැවිදි වෙලා රහත් වෙච්ච කෙනෙක් මහා පන්තක හාමුදුරුවෝ. හැබැයි මේ රහතන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරන්ට කියනවා ඔබ වහන්සේ උච්චර උත්සාහයක් අරගෙන එක ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැත්නම් කොහොමද මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්නේ? ඒ නිසා ඔබ වහන්සේ කැමතිනම් සිවුරු ඇරලා ගිහින් පිනක් දහමක් කරගෙන බොහෝම ධර්මානුකූලව ධාර්මිෂ්ඨ ජීවිතයක් ගත කරගෙන පින් කරගන්න කීවා. ඔබට පින් මදි ඇති. හැබැයි චුල්ලපන්තක හාමුදුරුවෝ කැමති වුණේ නෑ මේ බුද්ධ ශාසනයෙන් සිවුරු ඇරලා මේ ශාසනය අතහැරලා යන්න. උන්වහන්සේට ලොකු දුකක් ඇති වුණා. චුල්ලපන්තක හාමුදුරුවෝ අඬා ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට යොමු වුණා. කතා කරලා අහනවා චුල්ලපන්තක මොකද මේ දුකෙන්? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එකම ගාථාවක්වත් මට පාඩම් කරගන්න අපහසුයි කිව්වා. මහා පන්තක හාමුදුරුවෝ මට සිවුරු ඇරලා යන්න කියලා උපදෙස් දුන්නා. පිනක් දහමක් කරගෙන ධාර්මිෂ්ඨව සිල්වත්ත ගුණධර්ම පුරන්න කීවා පින් මදි ඇති කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය තමයි බුදුරජාණන් වහන්සේ අහනවා චුල්ලපන්තක මේ බුද්ධ ශාසනයේ මහා පන්තක හාමුදුරුවන්ගේ නෙමෙයි කීවා. තථාගතයන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරුවන්ව එක්කරගෙන ගෙනihin බුදුරජාණන් වහන්සේ උපදේශක් දෙනවා මෙන්න මේ උපක්‍රමය කරන්න. එතකොට මේ පුංචි උපදේශක් අපිට හිතා ගන්නවත් බැරි දෙයක්. ඉතා පිරිසිදු රෙදි කඩක් බුදුරජාණන් වහන්සේ දෙනවා චුල්ලපන්තක හාමුදුරුවන්ගේ අතීත ජීවිත උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම හිත වැඩිලා තියෙන ආකාරය සංසාරික පුරුදු මේ සියල්ල බුදු ඇසින් බලලා දැකලා බුදුරජාණන් වහන්සේ රෙදි කඩක් දුන්න. රජෝ හරණං මේක අපිරිසිදු භාවයට පත් වෙනවා. මේ අරමුණම හිතමින් හොඳට හිත එකඟ කරගෙන රෙදි කඩ පිරිමදි. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන චුල්ලපන්තක හාමුදුරුවන්ට මේ කමටහන දීලා ජීවක වෙද මහත්තයාගේ නිවසේ දානයට වැඩම කරා. එදා බුදුරජාණන් වහන්සේ දානයට වැඩම කරලා දානය බෙදන්න සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ පාත්තරයට උන්වහන්සේ අතවහන. ජීවක කල්පනා කරා අනේ මං කොච්චර සද්ධාවෙන්ද මේ දානය පිළියෙල කරේ. ඇයි බුදුරජාණන් වහන්සේ මගේ දානය පිළිගන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ ගහන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ මොකක් හෝ අඩුවක් වුණාද? බුදුරජාණන් වහන්සේ වදාළත් නැත. ආරාමේ තව ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා කීවා.
උන්වහන්සේ එක්කරගෙන ඉන්න දැන් කාලයයි කියලා. කෙනෙක් යැව්වා. ගිහින් බලනකොට හරීම පුදුමයි. චුල්ලපන්තක හාමුදුරු වගේ විශාල පිරිසක් එක එක ස්වරූපයෙන් ආරාමී පිරිලා. ටික වෙලාවක් බලාගෙන හිටියා. බලනකොට මෙන්න එක්කෙනෙක් අතුගාන. තව එක ස්වාමීන් වහන්සේ නමක් ඒත් චුල්ලපන්තක හාමුදුරුව විදිහමයි. එකම රූපේ. උන්වහන්සේ සිවුරු නමනවා. තව කෙනෙක් සිවුරු හෝදනවා. තව කෙනෙක් සක්මන් කරනවා. කෙනෙක් ඉඳගෙන භාවනා කරනවා. එක එක ඉරියව්වෙන් එක එක විදිහට එකම රූපේ තියෙන ස්වාමීන් වහන්සේලා විශාල පිරිසක් හිතාගන්න බෑ. එහෙම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලකින ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ හිතාගන්නවත් බෑ. එකම රූපේ තියෙන ස්වාමීන් වහන්සේලා ලොකූ ප්‍රමාණයක් විශාල පිරිසක් ආරාමි පිරිලා ඉතිරිලා වැඩ ඉන්නවා කිව එක එක ස්වරූපේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ ආයිමත් යන්න. ගිහින් අහන්න කිව කවුද චුල්ලපන්තක. එතකොට කෙනෙක් කියයි මමයි චුල්ලපන්තක. අන්න එතකොට ඒ කෙනාගේ සිවුරෙන් හරි අතින් හරි අල්ලගත්. එතකොට අනිත් සියලු දෙනා මතුරු දහන් වෙයි. අන්නේ හාමුදුරුවන්ව එක්කරගෙන එන්නේ කියව. මේ විදියට ගිහිල්ලා කවුද චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කියලා මේ කෙනා අහනකොට මමයි කීව. ඒ කෙනාගේ අතින් අල්ලගෙනකොට අනිත් සියලු දෙනාම අතුරු දහන් වෙලා ගිය. බුදුරජාණන් වහන්සේ ඔබට ආරාධනා කරා දානයට වඩින්න කියලා එක්කරගෙන වැඩම කරගෙන පැමිණිය. ඒ වෙලේ දානයේ බලදන්න කලින් බුදුරජාණන් වහන්සේ මේ සංඝයා ඉදිරියේදී භික්‍ෂූන් වහන්සේලාට ප්‍රකාශයක් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ තමයි කිව මගේ බුද්ධ ශාසනය තුළ මනෝමය ශරීර මවන භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ අගතනතුර පිරිනැමුවේ බලන්න එකම ගාථාවක්වත් පාඩන් හිටින්නේ නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානයෙන් දැකලා ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වටහාගෙන හරියටම හරියන්න උපක්‍රමයක් දුන්නා හිත දියුණු කරගෙන කෙලෙසුන්ගෙන් මිදෙන්. අන්නේ වගේ එදා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීපය ඒ රෝගතත්වය ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වඩන භාවනාත් උන්වහන්සේ හිත පුරුදු කරපු ආකාරය මේ සියල්ල බුදු ඇසින් දැකලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට උගන්නන ආනන්දය මෙන්න මේ දස සංඥාවල් හොඳට අහල පුරුදු කරගන්න. මොනවද මේ දස සංඥා? අනිච්ච සංඥා. සංඥා කියන්නේ දැකීම. ඇහෙන් අපි රූප දකින. කනෙන් ශබ්ද. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න. දිවෙන් රස දැනගන්න. කයෙන් පහස මනසින් අරමුණ. එතකොට අපි මේ දැනගන්න දේවල් මේ සංඥාව තේරුම් ගන්න වටහා ගන්න දේවල් මෙන්න මේ විදිහට බලන්න පුරුදු වෙන්න කියනවා. අනිච්ච සංඥා අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු වෙන්න. අනත්ත් සංඥා අනාත්ම වශයෙන් දකින්න පුරුදු වෙන්න කියනවා. අසුභ සංඥා අසුභ විදිහට බලන්න පුරුදු වෙන්න. ආදීනව සංඥා මේ ශරීරයේ තියෙන මේ රෝග පීඩා මේවා ආදීනව විමසමින් ආදීනව සංඥාව බලන්න කියනවා. පහන සංඥා කාම විතර්ක ව්‍යාපාද විහිංසා කියන විතර්ක ප්‍රහාණය කරමින් හොඳට පහන සංඥා වඩන්න පුරුදු වෙන්න කියන. ඊළඟට විරාග සංඥා නිරෝධ සංඥා විරාගයේ නිරෝධය අරමුණු කරමින් නිවන හිත පිහිටවන්න කියන. සබ්බ ලෝකයේ අනබිරත සංඥා සියලු ලෝකයන් කෙරෙහි නොඇලීමෙන් වාසය කරන සංඥාවක් වඩන්න කියන. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා හොඳට සිහි කරන්න කියන. ආනාපාන සති භාවනාව. මෙන්න මේ භාවනා ක්‍රම 10ක් බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ගිහින් කියලා දෙන්න කියලා ආනන්ද හාමුදුරන්ට ඉගැන්නුවා. අනිච්ච සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකයේ අනබිරත සංඥා, සබ්බ සංකාරයසු අනිච්ච සංඥා, ආනාපාන සති. දැන් අපි බලමු මේ භාවනා අතරින් එකින් එක බුදුරජාණන් වහන්සේදා කොහොමද මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය අනිච්ච සංඥා වඩන්න මෙන්න මේ විදිහයික යම් කිසි භික්ෂුවක් එක්කෝ විවේක සැනකට එක්කෝ ගහක් මුලට ශුන්‍යාගාරයකට කියන්නේ භාවනාවට කරදරයක් නැති විවේක තැනකට යනවා භාවනා කරන්න. ගිහිල්ලා මෙන්න මේ විදිහට සිහි කර රූපං අනිච්චං මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා
මේ ශරීරයේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේම ස්පර්ශයෙන් හටගන්න විඳීම අනිත්‍යයි. සංඥා අනිච්චා සංඥාව ඒ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම අනිත්‍යයි. සංඛාර අනිච්චා සංස්කාර අනිත්‍යයි. විඤ්ඤාණං අනිත්‍ය. එතකොට බලන්න කියන කරුණු පහක් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙන්න කියලා අන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි භාවනාව උගන්වනවා. පංච උපාදානස්කන්ධය මේක තමයි බුදුරජාණන් වහන්සේ දුක හැටියට අවබෝධ කරන්න කියලා අපිට පෙන්නලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ගැන විස්තර කරනකොට ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ මේ විදිහට මේ සමස්ත දුක්ඛ බුදුරජාණන් වහන්සේ විස්තර කරගෙන ගිහිල්ලා මේ සමස්ත දුකම කරුණු පහකට හකුලෝනවා. සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දුක කියලා කිව්වොත් සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවලා ගත්තොත් පංච උපාදානස්කන්ධයයි දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අපි කෙටියෙන් තේරුම් ගනිමු මොකක්ද මේ පංච උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හයකින් යුක්ත ශරීරයේ රූපේ හැටියට දකින්නට ඕන. මේ රූපයේ යථා ස්වභාවය විමසනවා මේක අනිත්‍යයි. මේක වෙනස් වෙලා යනවා. හැම මොහොතකම මේක වෙනස් භාවයකට පත් වෙනවා. මේ ශරීරයේ යථා ස්වභාවය විමසන කෙනා විමසන්නේ කොහොමද? මේක හටගත්තේ හේතුවක් නිසා. ආහාර සමුදය රූප සමුදය. ආහාරයෙන් හටගන්න රූපේ ආහාර නිරෝධා රූප නිරෝධෝ. ඒ ආහාර නිරුද්ධ වීම තුළ රූපය නිරුද්ධ වෙලා යනවා. ඔබ හොඳට හිතන්න. ඔබ කනබොන ආහාර පාන දවස් කීපයක් කන්න බොන්න නැති වුණොත් මොකක් වෙයිද? මේ ශරීරයේ බලාගෙනින් නැද්දී දුර්වර්ණ වෙලා කෙට්ටු වෙලා සමහර වෙලාවට ආහාර ඕජාව නැතිවීම තුළ මරණයට පවා පත් වෙන්න පුළුවන්. මරණයට පත් වුණාට පස්සේ වේගෙන් සිද්ධ වෙන්නේ කුණු වෙලා පොළොවට පස් වෙලා යන දේ. එතකොට මේ රූපයේ පැවැත්මට උපකාර වෙන්නේ ආහාර. එතකොට යම් කිසි හේතුවක් නිසා හටගන්න රූපය ඒ හේතුව නැතිවීමෙන් නැති වෙලා යනවා. මේ රූපයේ ස්වභාවය තමයි අනිත්‍ය ස්වභාවය. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ රූපය තුල තියෙන්නේ මේ ශරීරයේ හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූප කලාප ගණන් කළ නොහැකි කෝටි ප්‍රකෝටි ගණන් රූප කලාප වලින් සකස් වෙච්ච මේ ශරීරය. ඒ රූප කලාප වල ස්වභාවය තමයි චිත්තක්ෂණ 17න් 17ට වේගෙන් අනිත්‍ය වෙවි යන රූප කලාප ගොඩක්. ඒ නිසා මේ රූප කලාපයන්ගේ තියෙන අනිත්‍ය ස්වභාවය මේ ශරීරයේ තියෙන අනිත්‍ය ස්වභාවය හොඳට නුවණින් විමසලා අවබෝධ කරගන්න කෙනා අන්න නිතර විමසා බලනවා මගේ මේ ශරීරය අනිත්‍ය දෙයක්. මේක වෙනස් වෙලා යන දෙයක්. ඊළඟට බලනවා විඳීම ගැන වේදනාව. ඇහි ස්පර්ශයෙන් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. කනේ ස්පර්ශය නිසා ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. නාසයේ ස්පර්ශයෙන් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. දිවේ ස්පර්ශයෙන් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. කයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. මනසේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම ඇති වෙනවා. විඳීමට හේතුව මේ ආයතන හයේ ඇතිවන ස්පර්ශයක් නිසායි විඳීමක් ඇති වෙන්නේ. ඒ විඳීම ස්පර්ශයේ වෙනස් වෙන සැනින් විඳීම වෙනස් භාවයට පත් වෙනවා. ඒ නිසා වේදනාව කියන්නේ රූපයටත් වඩා වේගෙන් අනිත්‍ය වී යන විඳීමක්. ඒ නිසා මේ විඳීමේ ඇත්ත ස්වභාවය ඔබ හොඳට නුවණින් කල්පනා කරන්නට ඕනේ. ස්පර්ශයෙන් හටගෙන මේ ස්පර්ශයෙන් නැතිවීමෙන් වෙනස් වීමෙන් වෙනස් වෙලා යනවා විඳීම. විඳීම අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ විඳීම දිහා බලන්න කියන්නේ හරියට වැස්ස වෙලාවට වැහි බින්දු වැටෙනවා. මේ වැහි බින්දු වැටෙනකොට පොළොවේ හට ගන්නවා හරියට වතුර වැටෙනකොට යම් බුබුලු මතුවෙනවා. හැබැයි මේ බුබුල වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඊළඟ වැහි බින්දුව වැටෙනවත් එක්කම මේ හටගන්න මේ දිය බුබුලු ඒ සැනින් නැති වෙලා යනවා. අන්න ඒ වගේ වැස්ස වෙලාවක
වතුරේ ඇතිවෙන ඒ දිය බුබුලක් දිහා බලනවා වගේ මේ විඳීමේ තියෙන අනිත්‍ය ස්වභාවය දකින්න කියනවා. ඊළඟට සංඥාව කියන්නේ හඳුනා ගැනීම. හඳුනගන්නේ මොනවද? ඇහෙන් අපි හඳුනගන්නවා රූප. කනින් හඳුනගන්නවා ශබ්ද. නාසයෙන් හඳුනගන්නවා ගඳ සුවඳ. දිවෙන් හඳුනාගන්නවා රස. කයින් හඳුනගන්නවා පහස. මනසින් හඳුනගන්නවා අරමුණ. හැබැයි මේ ආයතන හයෙන්ම මේ හඳුනාගන්න දේවල් හඳුනගන්නේ ස්පර්ශයක් නිසයි. මේ ස්පර්ශය වෙනස් වෙනකොට වේගෙන් මේ හඳුනා ගැනීමත් වෙනස් භාවයට අනිත්‍ය භාවයට පත්වෙනවා. ඒ නිසා ස්පර්ශයෙන් හටගන්න හඳුනා ගැනීම ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා කියලා හොඳට නුවණින් විමසමින් බලන්න කියනවා. ඊළඟට සංඛාර කියන්නේ චේතනාව. ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙන රූප සංචේතනා. කනට ඇහෙන ශබ්දය ගැන චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ කරන. දිවට දැනෙන රස ගැන චේතනා පහළ කරන. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා. මනසින් මේවා හිත චේතනා පහළ කරන. අපි හිතන හැම සිතුවිල්ලක් තුළම චේතනාව තියෙනවා සංස්කාර. ස්පර්ශයෙන් හටගන්න සංඛාර ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා. එහෙමනම් රූපය හටගන්නේ කනබොන ආහාර නිසා හටගන්න රූපයේ ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශයෙන් හටගන්නවා විඳීමයි හඳුනා ගැනීමයි චේතනාවයි. වේදනා සංඥා සංඛාර කියන තුනම ස්පර්ශය නිසා ඇති වෙලා ඒ ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා. ඊළඟට විඥානය කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර කියන හතරෙම බැසගත්ත දෙයක්. බුදුරජාණන් වහන්සේ විඥානයට හේතුව හැටියට පෙන්වුවේ නාම රූප. විඥානේ හටගන්න ස්පර්ශයත් එක්කමයි. දැන් අපි ස්පර්ශය කියලා කතා කරන්නේ ඇහැයි රූපයයි විඥානය එකතු වීම ඇසේ ස්පර්ශය කියනවා. එහෙමනම් විඥානේ එතන තියෙනවා ස්පර්ශය. ඒ නිසා විඥානය කියන්නේ රූපයේ තුල වේදනා සංඥා සංඛාර කියන හතර තුලම බැසගත්ත. ඒ හතරෙන්ම ක්‍රියාකාරීත්වයට උපකාර වෙන දෙයක් විඥානය. ඒ නිසා බීජ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වනා රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංස්කාරවලින් තොර තනිව පවතින විඤ්ඥානයක් ගැන හෝ. තනිව ගමන් කරන විඤ්ඥානයක් ගැන හෝ. තනිව පවතින විපුල භාවයට පත්වෙන විඤ්ඥානයක් බුදු ඇසින්වත් බුදුරජාණන් වහන්සේ දකින්නේ නෑ කියලා. එහෙමනං විඤ්ඥානය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංස්කාරත් එක්කම පවතින රූප වේදනා සංඥා සංඛාර එක්ක බැඳී පවතින ඒ තුළ බැසගත්ත දෙයක් තමයි විඤ්ඥානය කිය. හැබැයි මේ නාමරූප ධර්මයන් වෙනස් වෙනකොට විඤ්ඥානය වෙනස් වෙලා යන. විඤ්ඥානයක් පවතින්නේ කොයි තරං වේගෙන් විඤ්ඥානය වෙනස් වෙනවද කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේක අපිට ඇහිපිය හෙලන මොහොතක්ද මේක අසුරු සැනක් හෙලන මොහොතක්ද එහෙම බෙදල බලන් පුළුවන්කමක් නෑ. චිත්තක්ෂණින් චිත්තක්ෂණයට ඉතා වේගෙන් මේ විඤ්ඥාන වෙනස් භාවයට පත්වෙනවා. හැබැයි රූපයක් වෙනස් වෙන චිත්තක්ෂණ 17කට සැරය. ඒ නිසා පින්වතුනි මේ රූපේ මේ විඳීමේ සංඥා සංඛාර විඤ්ඥාන කෙන පංච උපාදානස්කන්දය ඉතා වේගෙන් වෙනස් වෙවි යන ක්‍රියාවලියක් තිය. මෙන්න මේ අවබෝධ කර ගැනීම තමයි දුක අවබෝධ කරගත්ත කියන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේදා ආනන්ද හාමුදුරුවන්ට ඉගන්නපු පළවෙනිම භාවනාව තමයි ගිරිමානන්ද හාමුදුරුවන්ට ගිහින් කියල දෙන්න කිව්වා. මේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඥාන කියන පංච උපාදානස්කන්දය අනිත්‍යයි කියලා අනිත්‍ය වශයෙන් බලන හැටි උගන්නන්න කිව්. අන්න පළවෙනි සංඥාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට උගන්නනවා ආනන්දයේ ගිරිමානන්ද භික්ෂුවට ඔය විතරක් නෙමෙයි. අනාත්ම සංඥාවත් කියල දෙන්න කිව්. අනාත්ම වශයෙන් බලන හැටි. අනාත්මයි කියන්නේ තමාගේ වසගේ පවත්වන්න බැහැ කියන අවබෝධයෙන් නුවණින් අපි බලනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස්කන්දය ගැන විතරක් නෙමෙයි. ඇසකන නාසේ දිවකය මනස කියන ආයතන හය මුල්වෙලා හටගන්න මේ ක්‍රියාවලියම ස්වභාවේ තමයි යමක් අනිත්‍යනං ඒක දුකක්. යමක් අනිත්‍යනං දුකනං ඒක තියෙනවා ඊළඟ දේ තමයි තමාගේ වසගේ පවත්වන්න බෑ. දැන් අපේ හිතේ ස්වභාවේ තමයි මේක මගේ මේක මට ඕන විදිහට තියෙන්න ඕන මේක මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලා ආත්ම දෘෂ්ටියක් හැඟීමක් ඇති වෙනවා සක්කාය දිට්ඨිය තියෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපිට බලන්න ක්‍රමයක් උගන්වනවා.
දැ මේ ලෝකෙ හැම සත්වයාම අවිද්‍යා සහගතව ඉන්න තාක්කල් අනිත්‍යදේ දකින්න නිත්‍ය විදිහට. අවිද්‍යා සහගත හිතේ ස්වභාවය දුක්දේ පේන්නේ සැපක් හැටියට. ඊළඟට අසුබදේ සුභ හැටියට දකින්නේ. අනාත්මදේ තුළ තමාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් ආත්මයක් තියෙනවා කියලා මුලාවෙන් රැවටීමෙන් දකින්න. අන්නේ රැවටීම නැති කරගන්නයි බුදුරජාණන් වහන්සේ මේ අනාත්ම හැටියට බලන්න කියලා අනාත්ම සංඥාවක් උගන්නන්නේ භාවනාවක් හැටියට. බුදුරජාණන් වහන්සේ අර විදිහටම ආනන්ද හාමුදුරුවන්ට කියලා දෙන ආනන්ද යම් කිසි භික්ෂුවක් විවේක තැනකට එක්කෝ ගස්සිවනකට සුඤ්ඥාගාරයකට භාවනා කරන්න සුදුසු තැනකට ගිහිල්ල මෙන්න මේ විදිහට වඩනු. චක්කුම් අනත්හා රූපා අනත්තා මේ ඇහැත් අනාත්මයි ඇහැට පේන රූපයක් අනාත්මයි. සෝතං අනත්තා කනත් අනාත්මයි සද්ධානත් කනට ඇහෙන සබ්දයක් අනාත්. ගානං අනත්තා නාසේ කියන්නේ අනාත්ම දෙයක්. ගන්ධා අනත්තා නාසයට දැනෙන ගඳසුවද ඒකත් අනාත්මයි.